හයි ඔයාලා බලනවා ඇති මේ ගිනි අවුවේ කොහෙද මේ යන්නේ කියලා. ගිනි අවුවේ ඇවිල්ලා ඉන්නේ බීච් එකකට තමයි මේ අල්මම්සාර් බීච්. ඔයාලා දන්නවා ඇති මේක ඩුබයි සාජා අර කෙළවරට වෙන්න වගේ තමයි මේ තියෙන්නේ මේ අල්මම්සාර් බීච් එක. මේක කලින් මේ ක්ලෝස් කරලා තිබ්බේ අර පොඩි ප්‍රශ්න හින්දා දැන් ආයෙ ඕපන් කරලා තියෙනවා. මාත් මේ ෆොටෝස් වල මේ TikTok vlog එකකින් තමයි දැක්කේ මේක ආයෙ ඕපන් කියලා. ඒක නිසා තමයි ආවේ. මාරම අවුවක් තියෙන්නේ පට්ටම අවුව සැරයි. අපි දැන් වෙලාව 4:00 පහු වෙලා මේ 6 විතර වෙනකන් වාඩි වෙලා හිටියේ. ඉතින් අවුව අඩු වෙයි කියලා කිසිම අඩුවක් නැහැ. පට්ටම අවුව සැරයි. ඉතින් ඊට පස්සේ ඉතින් මේ vlog එක කරන්න පටන් ගත්තා. මේ නාන්න කියලා තමයි රෙඩි වෙලා හිටියේ. ඒ වුණාට ඉතින් අවුවත් සැරින්දා ඇත්තටම කම්මැලි නාන්න. අපි නැත්තම් කතා වෙලාවේ අද නානවා කොහොම හරි බීච් ගිහිල්ලා කියලා. හැබැයි ජුමේර බීච් එක මගේ කලින් වීඩියෝ එකක තියෙනවා. ඒක නම් එතන නම් සුපිරි ප්ලේස් එක නාන්න ඔයාලට ගිහිල්ලා. මෙතන නම් මම ලොකුවට රෙකමන්ඩ් කරන්නේ නැහැ නාන්න හොඳයි කියලා. මම නම් ආසත් නැහැ අර රැල්ල එන්නෙත් නැහනේ. එකම තැනනේ වතුර තියෙන්නේ. ඒක නිසා මේ එච්චරම සෙට් වෙන්නේ නැහැ නාන්න. ඔයාලා අල්මම්සාර් බීච් පැත්තට එනවා නම් හවස 5:00 වගේ පස්සේ එන්න. මොකද මාරම අවුව සැරයි. ඇස් දෙක අරගෙන ඉන්න අමාරුයි. නැත්නම් අපි වගේ 6 විතර වෙනකන් ඉඳලා තමයි ඇවිදින්න වෙන්නේ. මෙතන මේ තියෙනවා ජොගින් ට්‍රැක් එකක් තියෙනවා. ඒ වගේම සයික්ලින් කරන්න පුළුවන්. ආයෙ වොකින් කරනවා නම් අපි වගේ ඇවිදගෙන යන්නත් පුළුවන්. ඒක නිසා හරිම නිදහස්. හවස් වෙලාවට ආවට පස්සේ අර කාම් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. වීකෙන්ඩ් එකට නම් ගොඩාක් මිනිස්සු එනවා ඇති. අපි මේ වීකෙන්ඩ් එකේ නෙමෙයි වීක්ඩේ එකක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ටිකක් කට්ටිය අඩුයි ඉන්නවා. ටිකක් අඩුයි කට්ටිය සෙනග. මන් නාන්න කැමති නැති වුණාට මෙතන කට්ටිය නානවා. ඉතින් මෙතන නාවට පස්සේ ඔයාලට ආයෙමත් අර වොෂ් එකක් දාලා ඇඳුම් චේන්ජ් කරගන්න ඕන නම් ඒවට ෆැසිලිටිස් තියෙනවා, টয়ලට් තියෙනවා. ඒවයි ප්‍රශ්නයක් නැහැ. ආයෙ ඔය කොෆි එකක් වගේ බොන්න මම එකම එක පාරක් ෂොප් එකක් දැක්ක මේකේ මේ වෝකින් මේ ට්‍රැක් එකේ යනකොට තව තියෙනවා ඇති. මම එකක් දැක්කා. ඒකේ තිබ්බ කොෆි එහෙම තිබ්බා. තව කන්න පොඩි ස්වීට්ස් වගේ අයිටම් තිබ්බා. ඔයාලට පුළුවන් හවසට ඇවිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරන්න. පොඩක් මයින්ඩ් එක රිලැක්ස් වෙන්නත් එක්ක හරිම ලස්සනයි මේකේ මේ වටපිටාව. හවස් වෙන ගොඩක් ලස්සනයි. මොකද මේ සන්සෙට් එකත් පස්සේ මේතන දැන් කළුවර වුණාට පස්සේ ලයිට්ස් දානවා මේකේ. මාරම ලස්සනයි එතකොට.
පොඩ කළුවර වේගෙන එන නිසා අපි දැන් යන්න කියලා තමයි හැදුවේ. බීච් එකේ සයිඩ් එකේ ඉඳලා අනිත් පැත්තට පාර පයින්න හැදුවේ. බීච් එක පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ තියෙනවා මෙයි මරගස්. ඔයාලා දන්නවා මෙයි මරගස් ගැන? මට ඇත්තටම මේ ටිකේ ඇවිදගෙන යද්දී අර මම ලංකාවේ ජීවත් වෙනවා කියන හැඟීමක් මට දැනුණා. මාරම ලස්සනයි. මම මෙතන ෆොටෝස් දෙක තුනකුත් ගත්තා. චුට්ටක් අඳුරු පාටයි අර මම ගනිද්දී මේ කළුවර වැටලා තිබ්බ ටිකක්. ඒක නිසා ඔයාලට මෙතන පුළුවන් ෆොටෝස් ටිකක් ගන්න මාර ලස්සනයි. මට ඇත්තටම ලංකාවේ ෆීලිං එකක් ආවේ ඒ ටිකේ ඇවිදගෙන යද්දී. එහෙනම් ඔන්න මං අදට යනවා. මගේ බ්ලොග් එක බලපු හැමෝටම thank you. කමෙන්ට් එකක් දාන්න, share කරන්න, like කරන්න. ගොඩාක් ස්තුතියි බලපු හැමෝටම. මම ඊළඟට බලන්න යන්න ඉන්නේ සාජවල තියෙන ලස්සන place එකක්. පුළුවන් නම් කවුරු හරි guess කරලා කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් මං යනවා. මං උමා. bye.